කවුද රැස් පේන්නේ නැති කෙනෙක් අර අංජනම් නෙමෙයි ආදාම් බලන කෙනෙක් ඉන්නවා. මට නම වැඩි හුරු නැහැ. මට අපේ රියදුරු මහත්තයා කියනවා මෙන්න මෙයක් බණක් කියනවා. මේ පැය දෙකක් විතර මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායකහාරු කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද? ඕක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. හොඳයි. මේ ස්ථානයට වැඩහිඳ වදාරන පරම පූජනීය වූ අපේ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී අපේ පින්වත් මෙහෙණින් වහන්සේ, එවැගේම සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි, පින්වතියනි, මේ සියලු දෙනාම මේ එකතු වෙලා බලාගෙන සූදානමින් ඉන්නේ බෞද්ධයෝ හැටියට ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනා පින්කමක් සිද්ධ කරන්න. ධර්මදේශනාවේ දායකත්වයන් දරන අතර ප්‍රධාන අනුශාසකත්වයේ දරනවා දෙවමැදි හත්පත්වේ උපප්‍රධාන සංඝ නායක වහන්තරේ සිද්ධාර්ථ ගෞරවනීය නායක හාමුදුරුවෝ, හෙට්ටිපොළ වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එක්කහු වෙලා තමයි පින්කම සංවිධානය කරන්නේ. මඩුවස්නුවර ප්‍රාදේශීය සභාව, බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන, හෙට්ටිපොළ පොලිසිය, හෙට්ටිපොළ යූත් සංවිධානය ඇතුළු සියලුම පින්නතුන් එකතු වෙලා ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි මේ බණ පින්කම. හරියට මහන්සි වෙන්න ඇති. මේ බණ දේශනාවක් සංවිධානය කරන එක මේක ලොකු වගකීමක්. මේ එන විශාල පිරිසකට අවශ්‍ය ඉඩ පහසුකම් සලසන්න ඕනේ. එන පින්නතුන්ගේ ආරක්ෂාව සපයන්න ඕනේ. එනිසා පින්නතුනි මේ සිද්ධ කරගන්නේ මිනිස්සෙක් විදියට උත්පත්තිය ලැබුවට පස්සේ අපේ හෙට්ටිපොළ වෙළඳ සංගමය ජීවිතේ බොහෝ කඩයිම් පහු කරන්න ඇති. අද හෙට්ටිපොළ වෙළඳ සංගමයට ඓතිහාසික දවසක්. මේසා පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ දුන්න කියන්නේ මහ දෙයක් ඕනේ. මේකට ගෙන්නලා පන්සිල් සමාදන් කෙරෙව්වත් මද ඒ මට්ටමට එක්කහු කරන්න පුළුවන් කියන්නේ අනික් පැත්තෙන් පෙනෙන පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මේ පින්වත් අම්මලා තාත්තලා මේ දූ දරුවෝ අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරා හරියට තරුණයෝ උනන්දුනාලු. මම ඊයේ බණ කිව්වේ පොල්ගහ පොතුහැර. ඒ නායක හාමුදුරුවෝ කියනවා පිළිගැනීමේ කතාවේදී
අපේ නායකහරුලා කියන විදිහටම කියනවා ජීවිතේටවත් පන්සල් ආපු නැති වුන් ශ්‍රම දානට ආවලු. මේ තරුණ දරුවෝ කරලා නායක හාමුදුරුවෝ මට එනකොට කිව්වා මොක නැතත් ඔය මමත් දේශනා කරන දෙයක් තමයි බණ අහන්න ආපු එකට වඩා වටිනෝ බණ අහන්න හිතිච්ච එක. ආපු එකට වඩා වටිනවා හිතිච්ච එක. ඔය හිතුණු දේ තමයි ඔය හිතෙන එක තමයි අමාරු. වැට උඩට ගණ්ඩන අමාරු. ඔය මං හින්දා දැන් ගොඩක් හාමුදුරුවෝ බණ කියන්න පටන් අරන් තියෙනවා. දකින්නත් දිනේ හාමුදුරුවෝ බොහෝදේ හරියට ඒක හරි වටිනවා. තම තමන් දන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම අද දැක්කාර කවුද රැස් පේන්නේ නැති කෙනෙක් අර අංජනම් නෙමෙයි ආදාම් බලන කෙනෙක් ඉන්නවා. මට නම වැඩි හුරු නැහැ. මට අපේ රියදුරු මහත්තයා කියනවා මෙන්න මෙයක් බණක් කියනවා. මේ පැය දෙකක් විතර මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායකහරු කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද? ඕක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාර මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන අලුත් වෙනවා හරියට. අද උදේ මහමුදුරනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේ අක්කාව කියනවා හාමුදුරනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩ එක්ක අහු කරපු සල්ලි කියලා නත්තලට 80000ටම පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. එක තරුණයෙක් කියනවා මම අහන්නේ මේකම මදිද? පින්නදුනේ බොණ්ඩ එක්ක අහු කරපු සල්ලි ධනට බිනට දෙන්න හිතෙනවා කියලා කියන්නේ. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එකහුව වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ වෙනද බොණ්ඩ එක්කහුව වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැදලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්යි. හෙට්ටි පොළ වෙළඳ සංගමයට ඔච්චර කරන්න පුළුවන්.
ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂපක්ෂකම් නැතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ නේ අවුරුදු 2කින් උසස් පෙළට පන්ති යවන්න තියෙන මම හිතන්නේ එක පන්ති ගාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6,000ක් වෙන්නේ ඔක ඉතින් මහතෙක්යි බැරිකමද නොකරනකමද මාසෙට 6,000කට බොන්නේ දවසටම බොනවනේ 6,000ක විතර වටින්නේ නැද්ද වෙනතුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ මම මේ පන්සල් වලට දෙන්න බා කියනව නෙමෙයි හොඳ මම අර දරුවා අහපෙන්ද කිව්වේ ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින්න 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරන්න මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙමෙයි කයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න වචනයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න බලන්න පුළුවන් කයේ වචනේ සංවරකම ඕන ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය විනාඩියකට විතර නැගිට්ටොත් මොකද වෙන්නේ කොටනවනේ ඇවිල්ලා පිටිපස්සේ බැලියේ ඔය අම්මේ අම්මලාට දොස් බරොස් කියනව නෙමෙයි හොඳ බන තිබ්බ තන කියන්නේ නැහැ වෙනතුනි ගැහුවා ඒ බලනකොට ගහලා තියෙන පොලිසිය සිවිල්ලට මහත්තයෙකුට බනිනවනේ අපූර්වට බැනලා චුට්ටක් එහාට වුණාට පස්සේ මන් දිහා බලලා hina වෙනවා කවුරුත් කැමති ඇති ධර්මාසනේ බලාගෙන බණ අහන්න මේ කයේ වචනේ සංවරකම තියෙන්න ඕන 2026 අවුරුද්දේවත් අර සරුදේ සරු විදියට ගන්න නිසරුදේ නිසරු විදියට දකින්න පුරුදු වෙන්න අපි දන්නවනේ මේක හොඳයි මේ දේ නරකයි කියලා හොඳ නරකවත් 2026 අඳුර ගන්න පුරුදු වෙන්න එනිසා මම යෝජනා කරනවා මිනිස්සු තුල හොඳ නරක හදා ගන්නකොට මිනිස්සු හැසිරෙනකොට අපිට සිද්ධ වෙනවා සමහරක් වෙලාවට ඔය කම්පා වෙන්න 2026 අවුරුද්දේ කම්පා වෙන එක නවත්තන්න බුදුහාමුදුරෝ ඉගැන්නුවේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති ජීවිතේ අකම්පිතව ජීවත් වෙන්න මේ වෙනකොට කී ගමනක් විතර අඬලා තියෙනවා මේ වෙනකොට කී ගමනක් විතර දැන් මේ මට අය වෙලඳ සංගමෙන් බණවලට කියනෙකුත් නැහැ මම මේවා කියලා යන්නේ හොඳ ඔය කඩවල වැඩ කරපු කී පාරක් විතර එලවලා තියෙනවා හරියන්නේ නැත්නම් එලවලු නේ එලවන්න නවතින්න කියනවා දැන් බණහන ගමන් කල්පනා කරන්න ඕන හොඳ ඒ කඩවල් වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කේන්ති ගිහිල්ලා තියෙනවා යකු යන්නේ කඩවල් වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කලබල වෙලා තියෙනවා දැන් 2026 එනකොට හිතන්න ඕනේ මොකටද මේ කලබල වෙන්නේ කාගේ ලේ ටිකද පිච්චෙන්නේ කාටද අකුසල් පිරෙන්නේ හොඳට පුරුදු වෙන්න
එකටම කලබල වෙන්නේ නැතුව ජීවත් වෙන්න. ශික්ෂණයේ සංයමය කියන එක 26 අවුරුද්දේ හදාගන්න. ඇත්තටම අපි කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපි හින්දාද අනුන් හින්දාද? ඔයත් කවදාවත් ඔයත්ොන්ට කුණුහරුපෙන් බැනගෙන තියනවද? මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ සිතුවිලි සමහර විට මේ පංචේන්ද්‍රියන්ම ක්‍රියාත්මක වෙන්නේ අනෙකගේ වෙනස් වීමට. ජීවිතේ පුරුදු වෙන්න අනෙකගේ වෙනස් වීම දරා ගන්න. අර හොඳට ඉන්නකම් හොඳයිනේ. අර කියනවනේ අපි කරනකම් විතරයි කියලා. යහපත්ේ සිද්ධ කරනකම් හොඳයි. අපි ගාව වැඩ කරන සේවකයොත් එහෙම අපිට හොඳට කඹරන තාක්කල් හොඳයි. චුට්ටක් හරි එහා මෙහා වුණාම පොඩ්ඩක් හරි paludu වුණාම දැන් ඉඳන් පුරුදු වෙන්න අනෙකගේ වෙනස් වීම දරා ගන්න. වෙනතුනේ මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙන දේවල් තියෙනවා. අපේ ගෙදර බලන්න කොච්චර වෙනස් වීම තියෙනවද? බිරිඳ වෙනස් වෙන්නේ නැද්ද? ස්වාමියා වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතා වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතිය වෙනස් වෙන්නේ නැද්ද? යාළුවෝ වෙනස් වෙන්නේ නැද්ද? ළඟින් හිටපු මිනිස්සු වෙනස් වෙලා නැද්ද? ඇයි මේ කාගේවත් වෙනස් වීම වලට අපි කම්පා වෙන්නේ? ඇයි මේ කාගේවත් වෙනස් වීම වලට අපි තුල ද්වේෂය ඇති කරගන්නේ? උදාහරණයක් විදිහට මේ පින්නතෝ කවදා හරි සැක කෙරුවා නම් සැක කෙරුවේ අපිවද අනුන්වද? කවදා